හිතන්න. ඔයා ඔයාගේ ජීවිතේ විඳින්න පුළුවන් උපරිම සුඛෝපභෝගී ලස්සනම හෝටලයකට යනවා. රසම රස කෑම වේලක් කාලා නිදහසේ ඉන්නයි ඔයා එතනට යන්නේ. ඒත් හිතාගන්නවත් බැරි විදිහට ඒ ලස්සන හීනය එක තත්පරයකින් දරුණු බියකරු හීනයක් බවට පත් වුණොත් අද මම ඔයාලට අරගෙන ආවේ ලෝකයේම අවධානය දිනාගත් ඇඟ කිලිපොලා යන සත්‍ය කතාවක් පාදක කරගෙන නිර්මාණය වුණු හොටල් මුම්බායි චිත්‍රපටයේ කතාවයි. මේක නිකන් චිත්‍රපටයක් නෙමෙයි. මිනිස්සුන්ගේ ජීවිත කනපිට පෙරලපු ඛේදවාචකයක්. අපි කතාව පටන් ගමු අර්ජුන්ගෙන්. අර්ජුන් කියන්නේ ඉන්දියාවේ මුම්බායි නගරයේ තියෙන ලෝක ප්‍රසිද්ධ ඉතාමත් සුඛෝපභෝගී තාජ් මහල් පැලස් හෝටලේ වැඩ කරන සේවකයෙක්. එයා එදා උදේ තමන්ගේ ගැබිනි බිරිඳටයි පුංචි දරුවටයි ආදරෙන් සමුදෙන්නේ වෙනද වගේම තවත් එක සාමාන්‍ය දවසක් ගත කරන්න හිතාගෙන. හෝටලේ ප්‍රධාන සූපවේදියා වෙන හේමන්ත් ඔබරෝයි කියන්නේ තමන්ගේ සේවකයින්ගෙන් උපරිම කැපවීම බලාපොරොත්තු වෙන ඉතාමත් විනයගරුක කෙනෙක්. එයාගේ එකම දර්ශනය තමයි හෝටලේට එන අමුත්ත කියන්නේ දෙවියෙක් කියන එක. ඒ නිසා අමුත්තන්ට උපරිම සේවයක් දෙන එක තමයි එයාලගේ එකම අරමුණ. මේ ලස්සන දවසේ හෝටලේට අලුත් අමුත්තන් ගොඩක් එනවා. ඒ අතරින් ඩේවිඩ් සහ සහාරා කියන ධනවත් යුවල විශේෂයි. එයාලත් එක්ක එයාලගේ පුංචි බිලිදා සහ දරුවා බලා ගන්න සැලී කියන සේවිකාවක් එනවා. තවත් පැත්තකින් රුසියානු ජාතික ධනවතෙක් වෙන වසීලිත් මේ හෝටලයට ඇතුල් වෙනවා. මේ හැමෝම තමන්ගේ කාමරවලට ගිහින් හරිම නිදහසේ විවේක ගන්නවා. ඒත් එයාලා කවුරුවත් දන්නේ නැහැ තවත් ටික වෙලාවකින් මෙයාලගේ ජීවිතවලට මොන වගේ ඉරණමක් අත්වේද කියලා. මේ හැමදේම මේ විදිහට සිද්ධ වෙනකොට මුම්බායි නගරයට මුහුදු මාර්ගයෙන් පුංචි බෝට්ටුවකින් රහසිගතව තරුණයින් 10 දෙනෙක් ඇතුල් වෙනවා. බැලූ බැල්මට මෙයාලා සාමාන්‍ය තරුණයින් වගේ පෙනුනත් මෙයාලගේ අතේ තියෙන ලොකු බෑග් වල පිරීලා තියෙන්නේ නවීන පන්නේ ගිනියවි ජීව උණ්ඩ සහ පුපුරන ද්‍රව්‍ය. මෙයාලගේ කන්වලට ගහලා තියෙන ඉයර්පීස් එකකින් නොපෙනෙන නායකයෙක් මෙයාලට උපදෙස් දෙනවා. ඒ නායකයාගේ අරමුණ මුම්බායි නගරයේම ලේවිලක් කරන එකයි. මේ තරුණයින් කණ්ඩායම් වලට බෙදලා නගරයේ විවිධ තැන්වලට කුලී රථ වලින් යනවා. හදිස්සියම මුම්බායි නගරයේ ප්‍රධාන දුම්රිය ස්ථානයට කඩාවදින මේ ත්‍රස්තවාදීන් කිසිම හිතක් පපුවක් නැතුව අහිංසක මිනිස්සුන්ට දිගට හරහට වෙඩි තියන්න පටන් ගන්නවා. ඒක හරියට යුද්ධ පිටියක් වගේ. මුළු නගරේම එකම හිස් ගොඩක් බවට පත් වෙනවා. ඊට පස්සේ යාලා ප්‍රසිද්ධ අවන්හලකට පැනලා එතන ඉන්න මිනිස්සුන්වත් කුරීරු විදිහට ඝාතනය කරනවා. මිනිස්සු පන් බේර ගන්න කෑ ගහගෙන පාරවල් දිගේ දුවනවා. මේ කලබලයේ ඇස්සේ වෙඩිහඬවල් වලින් බේරෙන්න ගොඩක් මිනිස්සු කිට්ටුව තියෙන ටාජ් හෝටලේ ඇතුළට දුවගෙන එනවා. හෝටලේ කලමනාකාරීත්වයේ කිසිම දෙයක් නොහිතා මේ අසරණ මිනිස්සුන්ට හෝටලේ ඇතුළට එන්න දොරවල් ඇරලා දෙනවා. ඒත් කවුරුවත් හිතුවේ නැහැ ඒ පන් බේරගෙන දුවගෙන ආපු මිනිස්සු අතරේ අර දරුණු ත්‍රස්තවාදීන් කිහිප දෙනෙකුත් හැංගිලා හෝටලේ ඇතුළට ආවා කියලා. හෝටලේ ඇතුළට ආපු ත්‍රස්තවාදීන් එකපාරටම තමන්ගේ බෑග් වලින් ඒරසෝල් තුවක්කු එළියට අරගෙන වෙඩි තියන්න පටන් ගන්නවා. රත්තරම් පාටින් දිලිසි තිබුණු හෝටල් ලොබිය එක තත්පරයකින් මලමිනි පිරුණු ලේවිලක් බවට පත් වෙනවා. සුකෝපභෝගී කෑම කකා හිටපු අමුත්තන් බයෙන් ගැහෙන්න ගන්නවා. මේ වෙලාවේ අර්ජුන් තමන්ගේ ජීවිතය ගැනවත් නොහිතා හෝටලේ ආපනශාලාවේ හිටපු අමුත්තන්ගේ පණ බේර ගන්න එයාලව මේස යටට කරලා ලයිට් ඔක්කොම නිවාලා දානවා. ඊට පස්සේ අර්ජුන් සහ ප්‍රධාන සූපවේදියා ඔබරෝයි එකතු වෙලා මේ අමුත්තන්ව හෝටලේ තියෙන විශේෂිත රහසිගත කාමරයකට, ඒ කියන්නේ චේම්බර්ස් කියන ලවුන්ජ් එකට රහසින්ම අරගෙන යනවා. මේ වෙලාවේ ඩේවිඩ් සහ සහාරා ඉන්නේ ආපනශාලාවේ. ඒත් එයාලගේ පුංචි දරුවා ඉන්නේ හෝටලේ ඉහළ මාලයක තියෙන කාමරයක දරුවා බලා ගන්න සැලී කියන සේවිකාවත් එක්ක. සැලීට කාමරයට වෙලා ඉන්නකොට එළියෙන් අමුතු සද්දයක් ඇහෙනවා. එයා දොර ඇරලා බලනකොට දකින්නේ ලේ පෙරාගෙන වැටිලා ඉන්න මිනිස්සෙක්වයි තුවක්කුව කතින් ගත්තු ත්‍රස්තවාදියෙක්වයි. සැලී ඉක්මනින්ම දොර වහලා ලොක් කරලා අඬන පුංචි දරුවවත් තුරුළු ගන්න කාමරයේ තියෙන කබඩ් එකක් අස්සේ හැංගෙනවා. ත්‍රස්තවාදියෙක් කාමරයට ඇවිල්ලා හැමතැනම හොයනවා. සැලී බයෙන් ගැහි දරුවගේ කට වහගෙන ඉන්න ඒ දර්ශනය දකිද්දි අපේ හුස්ම පවා නතර වෙනවා වගේ දැනෙනවා. තමන්ගේ දරුවා ඉන්න තත්වය ගැන දැනගත්තම ඩේවිඩ්ට පිස්සු හැදෙනවා වගේ දැනෙනවා. එයා තීරණය කරනවා කොහොම හරි දරුවා ඉන්න කාමරයට යන්න. තුවක්කු අතින් ගත්තු මිනිවරුමාන්ගෙන් පිරුණු හෝටලයක් මැදින් ඩේවිඩ් සපත්තු ගලවලා දාලා නිහාඩවම පඩ්ඩි පෙළවල් දිගේ තමන්ගේ දරුවා හොයාගෙන යනවා. මේ අතරේ සහාරා ලවුන්ජ් එකේ ඉඳගෙන තමන්ගේ සැමියා සහ දරුවා ගැන හිතා අඬනවා. පොලිසියට මේ තත්වය පාලනය කරන්න කිසිම හැකියාවක් නැහැ.
එයාලගේ තියෙන සාමාන්‍ය පිස්තෝල වලින් මේ නවීන ගිනියවි සහ බෝම්බ එක්ක හැපෙන්න බැහැ කියලා එයාලා දන්නවා. දිල්ලියෙන් යන විශේෂ කාර්යබලකේ එනකන් හැමෝටම පැය ගාණක් බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. ඒත් මුම්බයි පොලිසියේ නිලධාරීන් කිහිප දෙනෙක් Tamanගේ ජීවිතය ගැන නොහිතා හෝටලේ ඇතුළ වෙලා ආරක්ෂිත කැමරා තියෙන කාමරයට යනවා. එයාලා උත්සාහ කරන්නේ කැමරා වලින් බලලා ත්‍රස්තවාදීන් ඉන්න තැන් හොයාගන්නයි. ඒතර නායකයාගේ උපදෙස් මත ක්‍රියාත්මක වෙන ත්‍රස්තවාදීන් හෝටලේ කාමරෙන් කාමරයට ගිහින් හැංගිලා ඉන්න මිනිස්සුන්ව හොයාගෙන අනුකම්පාවකින් තොරව ඝාතනය කරනවා. ප්‍රධාන සූපවේදියා සහ අර්ජුන් ඇතුළු කාර්ය මණ්ඩලයට හෝටලේ පිටුපස දොරකින් පැනලා යන්න අවස්ථාව ලැබෙනවා. සමහර සේවකීන් Tamanගේ පවුල ගැන හිතලා පැනලා ගියත් අර්ජුන් ඇතුළු පිරිසක් තීරණය කරනවා අර අමුත්තන්ව තනි කරලා යන්නේ නැහැ කියලා. එයාලා Tamanගේ අමුත්තන්ව දෙවියෝ වගේ සලකලා එයාලව ආරක්ෂා කරනවා. පැය ගාණක් ගත වෙද්දි ත්‍රස්තවාදීන් හෝටලයට ගිනි තියනවා. ඒ ලස්සන අභිමානවත් හෝටලය ගිනි ජාලවක් බෙද විනාශ වෙලා යනවා. අන්තිමේදී ත්‍රස්තවාදීන්ට අවුරු මිනිස්සු හංගිලා ඉන්න විශේෂිත කාමරය, ඒ කියන්නේ චේම්බර්ස් කියන ලවුන්ජ් එක ගැන තොරතුරු ලැබෙනවා. එයාලා ඒ දොර කඩාගෙන ඇතුළට එන්න හදනකොට අර්ජුන් ඉක්මනින්ම මිනිස්සුන්ව වෙනත් රහස් මාර්ගයකින් එළියට අරගෙන යන්න උත්සාහ කරනවා. ඒ ත්‍රස්තවාදීන් එයාලව වට කරනවා. මේ කලබලය ඇස්සේ ඩේවිඩ් සහාර සහ රුසියානු ජාතික වසීලි ත්‍රස්තවාදීන්ගේ අත්අඩංගුවට පත් වෙනවා. වසීලි කොච්චර සල්ලිකාරයෙක් වුණත් මේ වෙලාවේ යා අනිත් අය වෙනුවෙන් කතා කරලා ත්‍රස්තවාදීන් එක්ක රණ්ඩු වෙනවා. ඒත් ඒ කිසිම දෙයකින් වැඩක් නැහැ. ත්‍රස්තවාදීන් එයාලව බිම දිගාගෙන වෙඩි තියන්න ලෑස්ති වෙනවා. ඩේවිඩ් Tamanගේ බිරිඳගේ ඇස් දිහා බලලා ආදරෙයි කියලා කියද්දිම එයාට වෙඩි තියනවා. සහාරට වෙඩි තියන්න හදනකොටම එයා මුස්ලිම් යාජනයක් කියන්න පටන් ගන්නවා. ඒක අහලා ත්‍රස්තවාදියා එකපාරටම පසුබට වෙනවා. ඔය අතරේ තමයි දිල්ලියෙන් ආපු විශේෂ කාර්යබලකේ හෝටලයට ඇතුල් වෙන්නේ. එයාලා ඇවිල්ලා ත්‍රස්තවාදීන් එක්ක දරුණු සටනක් පටන් ගන්නවා. හෝටලේ හැමතැනම වෙඩි හඬවල් බෝම්බ පුපුරුන සද්ද විතරයි ඇහෙන්නේ. මේ සටන අතරතුර සහාරා කොහොම හරි එතනින් පැන ගන්නවා. අර්ජුන් Tamanගේ උත්සාහයෙන් තවත් අමුත්තන් ගොඩක් ආරක්ෂිතව හෝටලෙන් එළියට අරගෙන යනවා. පැය ගානක දරුණු ලේ වැකුණු මේහුමකින් පස්සේ විශේෂ බලකීය ත්‍රස්තවාදීන්ව සම්පූර්ණයෙන්ම විනාශ කරලා හෝටලය මුදා ගන්නවා. එළියට ආපු සහාරට දකින්න ලැබෙන්නේ සැලී Tamanගේ පුංචි දරුවව තුරුළු ගන්න නිරුපද්‍රිබතව ඉන්න විදිහයි. ඒ වගේම අර්ජුන් Tamanගේ රාජකාරිය අකුරටම ඉෂ්ට කරලා කිසිම තුවාලයක් නැතුව Tamanගේ ගෙදරට ගිහින් Tamanගේ ආදරණීය බිරිඳවයි දරුවවයි තදින් බදාගෙන අඬන දර්ශනය දකිද්දි ඕනෑම කෙනෙක්ගේ ඇස්වලට කඳුළු වෙනවා. මේ ප්‍රහාරයෙන් ගොඩක් මිනිස්සුන්ට Tamanගේ ජීවිත අහිමි වුණා. ඒත් අර්ජුන් සහ සූපවේදියා ඇතුළු හෝටල් කාර්ය මණ්ඩලයේ නිර්භීතයකම නිසා සිය ගණනක් මිනිස්සුන්ගේ ජීවිත බේරුණා. ටාජ් හෝටලේ ආයෙත් ගොඩනගලා මාස කිහිපයකින් විවෘත කරනවා. මේක නිකන් චිත්‍රපටයක් නෙමෙයි, මිනිස්සුන්ගේ ජීවිත කනපිට පෙරලපු ඛේදවාචකයක්. මේ වගේ තවත් ලස්සන ත්‍රාසජනක චිත්‍රපට විස්තර සිංහලෙන්ම දැනගන්න කැමති නම් අනිවාර්යෙන්ම අපේ channel එක subscribe කරන්න. වීඩියෝ එකට like එකක් දාලා ඔයාගේ අදහසත් comment කරලා යාළුවන්ටත් බලන්න share කරන්න අමතක කරන්න එපා. අපි තවත් මේ වගේම සුපිරිම වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු.